ක්‍රිකට් බිහි වෙලා මේ අද දවස වෙනකල් ක්‍රිකට් ක්‍රීඩාව හරහා වීරයෝ ගොඩක් බිහි වෙලා තියෙනවා. සමහර වීරයෝ සදාකාලිකවම ජීවමාන වෙලත් තියෙනවා. හැබැයි ෆිල්ම්වල වීරයෝ අතර දුෂ්ටයෝ ඉන්නවා වගේ ක්‍රිකට් වලත් අතරින් පතර එහෙම අයත් ඉන්නවා. කොටින්ම කිව්වොත් ජෙන්ටල්මන් ගේම් එකේ ඒ මහත්මා ගුණය විනාශ කරපු අයත් කිහිප දෙනෙක් කාලයෙන් කාලයට ඇවිත් ගිහින් තියෙනවා. ඉතින් සුපෝව අද කතාව ක්‍රීඩාවේ ගෞරවය විනාශ කිරීම හින්දා ජීවිත කාලයටම ක්‍රිකට් තහනම් වුණ අය කිහිප දෙනෙක් ගැන. එහෙනම් ඉතින් වීඩියෝ ඉවර වෙනකල් අපිත් එක්කම රැඳිලා ඉන්නකෝ. ධනේෂ් කනේරිය. ධනේෂ් කියන්නේ පාකිස්තාන් ටීම් එකේ හිටපු සුපිරිම ස්පිනර් කෙනෙක්. කොටින්ම කියනවා නම් මෙයා තමයි පාකිස්තාන් ටීම් එක වෙනුවෙන් දෙවැනියට වැඩිම ටෙස්ට් විකට්ස් ගන්න ස්පිනර්. ඒ වගේම පාකිස්තානය වගේ ෆාස්ට් බෝලර්ස් ලව ප්‍රොඩියුස් කරන රටකින් ලෙග් ස්පිනර් කෙනෙක් විදියට සුපිරි අනාගතයක් පේන්න තිබුණු කෙනෙක් තමයි ධනේෂ්. ටෙස්ට් විකට් 261ක් ධනේෂ් අරගෙන තිබුණා. ඒත් 2012දී ඒ සේරම දේවල් කන පිට පෙරළුණා. ඒ ඉංග්ලන්ඩ් වලදී එංගලන්තයේ තිබුණු ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියක් අතරේ තමන්ගේම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීමකට බලපෑම් කළා කියලා තමයි ධනේෂ්ට චෝදනා එල්ල වුණේ. මේ හින්දා ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් ක්‍රිකට් බෝඩ් එක ධනේෂ්ට ලයිෆ් ටයිම් ක්‍රිකට් බෑන් එකක් දැම්මා. එංගලන්තය ඇතුළතදී ක්‍රිකට් සෙල්ලම් කරන එකට. ඒත් එක්කම ICC එක මෙයාට ලයිෆ් ටයිම් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් බෑන් එකක් කළා. ඒත් එක්කම මේ වරදට ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එකෙන් පවුම් 2,50,000ක දඩයකුත් ඔහුට නියම කරලා තිබුණා. ඊළඟට අපි බලන්නේ ශ්‍රීසාන්ත් ගැන. ඉන්දියාවෙන් බිහිවුණු සුපිරිම ෆාස්ට් බෝලර් කෙනෙක් වෙන ශ්‍රීසාන්ත් කියන්නේ ලෝක කුසලාන දෙකක් දිනන්න ඉන්දියන් ටීම් එක නියෝජනය කරපු කෙනෙක්. ඒ 2007 T20 World Cup එක වගේම 2011 ODI World Cup එක. ටෙස්ට් විකට් 87ක්, ODI විකට් 75ක් වගේම T20 විකට් 7ක් ශ්‍රීසාන්ත තියෙනවා. හැබැයි ශ්‍රීසාන්ත්ගේ ජීවිතය වෙනස් කරපු අවුරුද්ද වෙන්නේ 2013. තරඟාවලිය තමයි IPL. රාජස්ථාන් රොයල් ටීම් එකේ අජිත් චන්දිලා, අංකිත් චාවන් එක්ක ශ්‍රීසාන්ත් තරඟ පාවාදීමේ වැරැද්දකට අහු වෙනවා. මේ සිද්ධිය නිසා ඉන්දිය ක්‍රිකට් කවුන්සිලෙන් ශ්‍රීසාන්ත ලයිෆ් ටයිම් ක්‍රිකට් බෑන් එකක් කළා. හැබැයි 2019දී ඉන්දිය සුප්‍රීම් කෝට් එක ශ්‍රීසාන්ත්ගේ තරඟ තහනම අවුරුදු 7කට අඩු කළා. හැබැයි ඒ වෙද්දී ශ්‍රීසාන්ත් තමන්ගේ ඉන්ටර්නැෂනල් රිටයර්මන්ට් එක තීරණය කරලත් ඉවරයි. ලූ වින්සන් 2001දී නිව්සීලන්ඩ් ටීම් එකෙන් ඩෙබියු වුණු වින්සන් ටෙස්ට් මැච් 23කුත් ODI මැච් 102කුත් ප්ලේ කරලා තියෙනවා. ටෙස්ට් ඩෙබියු එකේදී සෙන්චරියක් දාපු 6 වෙනි නිව්සීලන්ඩ් වගේම බවුන්ඩරි වලින් වැඩිම ලකුණු ගාණක් ගහපු ප්ලේයර් වගේ රෙකෝඩ්ස් ගොඩකුත් වින්සන්ට තියෙනවා. හැබැයි 2014දී ECB එක වින්සන්ට ක්‍රිකට් බෑන් එකක් කරනවා. ඒ මැච් ෆික්සිං කේසස් ගණනාවකට අදාළව. ඒ වගේම තමයි මෙයත් ඒ චෝදනා සේරම පිළිගන්නවා. ඒත් එක්කම වින්සන්ට ලයිෆ් ටයිම් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් බෑන් එකක් හම්බ වෙනවා. හැබැයි 2023දී මෙයාගේ ඩොමෙස්ටික් බෑන් එක අයින් කරනවා. ඒත් ඉන්ටර්නැෂනල් බෑන් එක අයින් කරන්නේ නැහැ. මෙතන තියෙන විශේෂම දේ තමයි ක්‍රිකට් බෑන් වුණු ෆස්ට් නිව්සීලන්ඩ් ප්ලේයර් වින්සන්ට් වෙන එක. හන්සි ක්‍රොනියේ. ක්‍රොනියේ කියන්නේ නිකන් ක්‍රිකටර් කෙනෙක් නෙමෙයි. මෙයා සවුත් ඇෆ්‍රිකාවල හිටපු රෙස්පෙක්ටබල්ම කැප්ටන් කෙනෙක්. හැබැයි 2000 අප්‍රේල් 7 වෙනිදා ක්‍රොනියේ තවත් 3 දෙනෙක් එක්ක මැච් ෆික්සිං චෝදනාවකට ලක් වෙනවා. ඒකෙදී වැරදිකරුවෙක් වෙන ක්‍රොනියට 2001 සැප්තැම්බර් මාසයේ ඉඳන් ලයිෆ් ටයිම් ක්‍රිකට් බෑන් වෙනවා. ඒ වගේම 2002දී එයාප්ලේන් ක්‍රෑෂ් එකක් නිසා ක්‍රොනියට ජීවිතය අතහර යන්න වුණේ හරිම අවාසනාවන්ත විදියකට. සලීම් මලික්. සලීම් මලික් කියන්නේ පාකිස්තානෙන් බිහිවුණු සුපිරි මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, අවස්ථා කිහිපයකදීම කණ්ඩායමේ නායකත්වය දරලත් තියෙන කෙනෙක්. ටෙස්ට් ලකුණු 5000 සීමාව වගේම ODI ලකුණු 7000 සීමාවන් පහු කරපු සලීම්ගේ ක්‍රිකට් ඉනිමට කනකොකා හැඬුවේ 2000 අවුරුද්දේදී ඒ මැච් ෆික්සිං ගැන ආපු චෝදනාවක් හින්දා. මේකෙන් වරදකරු වුණු සලීම්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් නියම වුණා.
මෙතන විශේෂම දේ තමයි ලයිෆ් ටයිම් ක්‍රිකට් බෑන් වුණු ෆස්ට් ඒෂියන් ක්‍රිකටර් තමයි සලීම් මලික් කියන්නේ. ඉතින් කෝටි ගානක ජනතාවක් ඉන්න රටකින් නැෂනල් ටීම් එකේ ෆස්ට් 11 එකට සිලෙක්ට් වෙලා උපරිම දක්ෂතා දක්වලා රට වෙනුවෙන් කීර්තියක් ගේනවා වෙනුවට හදිසි තීරණ නිසයි සල්ලි පස්සේ යාම හින්දයි තමන්ගේ මුළු ජීවිත කාලයටම ක්‍රිකට් තහනම් කරගත්තු අයගෙන් කීප දෙනෙක් තමයි මේ හිස්ට්‍රි එක ගැන බලලවත් අනාගතයේදී ක්‍රිකටර්ස්ට මේ වගේ දේවල් නොකර ක්‍රීඩාවේ මහත්මා ගතිය ආරක්ෂා කර ගනී කියන එක තමයි ක්‍රිකට් වලට ආස අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක එපමණයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ සුපර් ඕවර් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.